ආයුවන් බලමු සාලය කොහෙද හැරුනේ සාරය හැරුණා නුගේ කොට පැත්තට මොකද සියක ඉතින් කියන්නේ හරි අපේ සුන්දරම දවසක් වුණා ඇත්තේ මම මේ අද කතා කරන්නේ පොඩි භාෂාවේ පොඩි ප්‍රශ්නයක් ඒ මොකද ඒකට හේතු තියෙනවා ගණනාවක් ඒ මීටින් එක කතා කරපු එක කතිකෙක් හිටියා එතුමිය පට්ට ලස්සන කතා කරා මම එතුමියට තමයි අද කතා කරන්නේ මොකද අනික් කාටවත් නෙවෙයි මොකද එතන හිටියා අපි ගන්න තරමින් ගත්තත් එහෙම ජොන්සන් පෙනාන්දු ඔය ඒතොර ප්‍රශාන්ත මොනවා ප්‍රශ්න තිබ්බත් ඒ මිනිස්සු දේශපාලනේ දැන් අවුරුදු මට 20ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලා යම්සි පරිණතභාවය ලබලා මම වැරදි තියෙන පුළුවන් මිනිස්සු ඒ මිනිස්සුන්ටත් ඒ කතාවක් තිබ්බේ නැහැ මේ සිංහල භාෂාවෙම හරි සිංහලෙම මේ ඇට්ටිමි කෙල්ල තමයි කතා කරේ ඒකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද මේ කෙල්ල අහනවා තමුත්තේගම රම්බණ්ඩගේ කොල්ලා තමුත්තේගම රම්බණ්ඩයි කොල්ලා කියලා තමයි පටන් ගත්තේ මං කියනවා ඔබේ තාත්තා දන්නේ නැහැ අම්මා දන්නේ නැහැ අපි දන්නේ නැහැ නේ කවුද කියලා ඒ කෙල්ලට මම කියන්නේ ඔය ස්ටේජ් එකේ හිටියේ හරිද තමුත්තේගම රම්බණ්ඩයි කොල්ලද පර්සි මහේන්ද්‍රගේ කොල්ලද හරියට වැඩේ කරේ කියලා බලන් කල්පනා කරලා ලැජ්ජයි නේද යකෝ තොපිට තාමත් ඕනනේ මේ වෙච්ච ජහජරා වෙච්ච ජීර්ණ වෙච්ච සමාජයද බලනකො රැස්සීම ඉවර වෙලා මොනවද කරලා තියෙන්නේ කියලා අර බීපු කාපු ඔක්කොම මෙතනම දාලා මං හිතන්නේ සිඟා කන මිනිහෙක්වත් ඔහොම කරන්නේ ඒ මිනිස්සු මේ කන කොලේ පැත්තකට දාලා යනවා එහෙම සමාජයද අපිට ආයෙ ඕනෙන්නේ තිරිසන්නුවාගේ මම දැක එක අම්මෙක් අර වයසක අවුරුදු 60ක විතර එක අපේ කවුරු හරි මාධ්‍යවේදියෙක්ද අහනවා කොහමද කෑවද බීවා ඔව් කෑවා බීවා පොඩ්ඩක් බීවත් එක්ක ඊට පස්සේ බලන්නකෝ නාමල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා හිටි විදියේ පර්සි මහින්දේ කොල්ලා ගැන පිස්ටල් දියාන වටේට තිය මොකටද අනේ මොනවත් කරන්නේ දැන් ඉන්න ජනාධිපති උඹ හොඳට මතක තියාගන්න. උඹ වගේ ඇට්ටිමි කෙල්ලෙක් නෙවෙයි යකෝ. අවුරුදු 40ක් විතර දේශපාලනය කරලා ඒ පරිණතභාවය පාර්ලිමේන්තුවේ ගණනා අවුරුදු ගණනාවක් 20ක් 25ක් ඉඳලා එහෙමයි ජනාධිපති කෙනෙක් වෙලා තියෙන්නේ. මේ කොහොමද ඇට්ටිම්බියා මේකේ මම දැක්ක මිනිස්සු කෑ ගන්නවා කි පැත්තකට දාලා එලවලා දාන්නේ. හරිද? මේ කොහොමද ඇට්ටිම්බියා බලන්නකො කතාව එක්කෝ ස්ටේජ් එකේට ගේනුන් දැනගන්න මුන්ට කතා කරන්න උගන්වන්න. යකෝ රටේ ජනාධිපති. අපිවත් මහින්ද මහත්තයාට එහෙම කතා කරන්නේ. මොකද හිටපු රටේ ජනාධිපති අපි කැමති උනන්නේ නැතත්. රටේ පළවෙනි පුරවැසියා. මේ හෙළුකුට චූ කෙල්ල මොන ඔය වාගේ කෙනෙක් හිටියා හොඳට මතක තියාගන්න. ඔය අධ්‍යයනය කරපළා දේශපාලනට ඇවිල්ලා කතා බහ කරන්න යනකොට ඉගෙන ගනින්න. අධ්‍යයනය කරපළා. ඔය වාගේම හිටියනේ කඩුවෙලට අන්තිමට ඇවිල්ලා මොකද උනේ අද? පායට පෑගෙන දූවිල්ලක් නැතුව විසික්කලා ගියා. ඒත් ඔය වාගේනේ. එක එක්කෙනා සන්තෝෂ කරන්න සජිත් මහත්තයා සන්තෝෂ කරන්න රනිල් මහත්තයාගේ ඇටේ හිටන් කිකී කිව්වා. නේද? නිකන්නේ ඔය වගේ ස්ටේජ් වල ඇවිල්ලා. නේද? තමුන් හිටිය නායකයට පස්සරවල ඔය විදිහේ අපහාස කරකෑ. අද මොකද වෙලා තියෙන්නේ? අද අලි බෙට්ටක් විතරවත් නැහැ මිනිස්සු පෑගි යන තැනපත් වුණා. දේශපාලන කියන මතවාදයේ හැප්පියල්. අනික රම්බණ්ඩයි කොල්ලට මන් දන්නා තරමින් එක නඩුවක්වත් නැහැ හොරකා කෑවා පගාව ගත්තා. මෙතන හොර උපාධියක් තියනවා කියලා ඒ කොල්ලට නෑ රම්බණ්ඩයි කොල්ල. හැබැයි පේසි මහේන්ද්‍ර නේද? එයාගේ කොල්ලට දිනා නඩු 60 උටමාරක්. දැන් උතන ඇවිල්ලා හිටිය සෙට් එක බලන්නකෝ. උපරිම 5000ක් ගෙනල්ලා ඇති. කන්නක් දීලා බොන්නක් දීලා එතන රෙන්නක් දීලා අර රීලා ගිහිල්ලා තියෙන්නේ. අර ඇවිදින පාක්කයක් තිබ්බ ඒකේ හිටා. තිරිසන්නුවාගේ. ඉතින් හොඳම උදාහරණේ මුංගේ අරක්කු බීලා මුංගේ බත් පැකට් එක කාලා එක තැන කරනවා ආණ්ඩුවට ජය වේවා කියන්නේ මට ඉතින් මාලිමාවට ඡන්ද දුන්නේ උ ගිහිල්ලාද කොහොමද ඈ ඉතින් දවසකට රුපියල් කීයක් හරි අතට දීලා කන්න බොන්න දීලා අරක්කු ටිකක් දුන්නාම කසිප්පු ටිකක් දුන්නාම
ඊට වැඩි දෙයක් නෑනේ තාම ලංකාවේ ඉන්නවනේ. ඒකනේ මං කියන්නේ අනුර කුමාරට අපිවත් අපේ දරුවවත් හදන්න බෑ පුතේ. දරුවන්ගේ දරුවෝ තමයි හදන්නවනේ. ඒක තමයි දැන් පෙළ ගැස්සින්නේ. හදන්න. යකෝ අපිත් මම ඡන්දය දෙන්න මහින්දට 2005. ආගයි. අපිට අද අනුර කුමාර ඔය නාමල් රාජපක්ෂ කුමාරයා කියා ගන්න පුජ්‍යලයා වගේ කරා නම් අපි හැරිලා බලන්නේ නැහැ යකෝ මීටින් එකට කාන්න නෙවෙයි මහා මාලිගා මන්දිරවල ගිහින් තියාන හිටියා. එහෙම පුරුදු වෙව අරක්කු ටිකට මොන ජරා ජීන වෙච්ච જાතියක්ද මුන්නේ තාමත් යකෝ අපි පෝලිං වල මිනිස්සු මැරුණා. ඔවුන් කරපු පාප කර්ම. අද මම මේ අර මේ ඊපේද මට හම්බුණා හිරගෙදර ඉඳලා කෙනෙක් ආවා. ඒ කොල්ලා කියනවා ඇතුලේ සෙම දානවලු ඇතුලේ කුඩු නැතුව අයිස් නැතුව සෙම දාලා වැටෙනවලු හිරගේ ඇතුලේ. මේ අපේ ළමයි අපේ සහෝදරවරු හිතපියව අපේ අම්මලා තාත්තලා එහෙම හිතපියව මේ අමු හොරෙක්ගේ ඉන්න අර අනික තමයි ළඟ පිස්ටල් එකක් තියා ඉන්න පුද්ගලයා දැක්කද අර ලොකු බණ්ඩාර ලොක්කාගේ පුත්‍රයා ඌ ඊට වැඩි හොරෙක් නේ අපි නෙවෙයි කිව්වේ මහින්ද මහත්තයාගේ පඩිය ක්‍රෙඩිට් කාඩ් එකෙන් අරන කාපු එකෙක් නෝ අරක්කු බෝතල් ගත්ත එකනේ පුස්සි ටිකානේ ඒකනේ කියන්නේ මේක බලනවා මට අර වාලම්පුරේ ෆිල්ම් එක මතනවා පියන්තලාගේ ඒකෙත් එහෙමනේ වාලම්පුරේ අරගෙන උම්ම ගහනවා මේ ගහනවා මේ හොඳයි ඒ වගේ තමයි මේ ෆිල්ම් එකේ විදිය තමයි මේක මුංගේ දේවල් මුම්ම හොරකම් කරනවා උම්ම යාළු වෙනවා උම්ම ඉන්නේ නේද හොරුනේ මේ කොහොමද මම ඒක මේ ඇට්ටිමි ගෙල්ලේ කතා කරන විදිය යකෝ තොපි අනුර කුමාරත් එක්ක ගත්තොත් එහෙම යකෝ ඒ දැනුම බලපියව දේශපාලන දැනුම විතරක් නෙවෙයි මුළු සමාජෙක මොන ප්‍රශ්නද අහන්නේ උත්තර දෙන විදිය බලපියව මෙයා කතා කරන මොනවද කරේ කියලා යකෝ තොපි කරපු දේවල් තමයි ඕක තමයි අකමැතුනේ මුලින්ම මම මේ සිංහල භාෂාවෙන් අර අහිංසක වතු කරේ දෙමළ ජනතාව අපේ ඒ අම්මා තාත්තා රුපියල් 200ක් දුන්නා කියලා මැරෙන්න හදපුන් ඔය බොන්න දෙන තොපි දැනගනි ඔතෙන්ට ආවට තොපිට මොනවද හම්බෙන්නේ කියලා යකෝ තොපි අපේ මිනිස්සු හැදියව වුන් එක්ක යන්න එපා අපි විපක්ෂයක් හැදිය යුතුයි කොහොමද ඔය වගේ විපක්ෂයක් දායි නෑ එනහර අනුර කුමාර කියන වගේ ඊට වැඩිය හොඳ මිනිස්සු ටිකක් තෝරා ගන්නවා නේද පළවෙනි කාන්නේ තමුන් මීටින් එකක් තියන තාම දන්නේ නෑනේ විනයක් යකෝ විනය හදපියව මුන්ට විනය හදන්න බෑ මුන් අම්මා තාත්තලා දරුවෝ මුන් එකෙකුටත් විනයක් නැතුව જાතියක් නෙමු පරහැත්ත යකෝ කතා කරනු පියා මේ ඇට්ටිමි කෙල්ලෙක් කොහොද නැති බලන්නකෝ දෙහි ගෙඩි දෙයක් උස නැද්ද කොහොද මස් රාත්තලක් ඇඟේ නෑ විකුණා ගන්නත් බෑ උඹේ මස් රාත්තල මේ නාමල්ටවත් මොතර මතක තියාගනි මොන පක්ෂගුණත් අපි ඉගෙන ගන්න එපා නේ අපි සාමාන්‍ය අපිත් දැකලා තියෙනවානේ තවත් මීටින් වල තියෙනවා ඔය විදිහට දේශපාලනේ මතවාදී මොනවා හරි දෙයක් කියන ඒක වෙනයි ආණ්ඩු වෙලා නෙයක ඔය විදිහට આવොත් තොපි විනාශ වෙනවා තොපිත් එක එනවුන් ඊට හපන් අර පොඩි කෙල්ලෝ ඒ දූදරුවෝ බීලා මොන තිරිසන් වැඩක්ද ඉතින් මම තවත් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු මම මේ කියන අහපල්ලා මේ තොපිට වැඳලා හරි ඔය පිටිපස්සේ යන උන්ට මම වැඳලා හරි ඉල්ලන යකෝ යන්න එපා අපිට ඉදිරි අනාගතයක් තියෙන પરම්පරාවක් ඉන්න තොපේ දරුමල්ලෝ මේ බලපෑ අහපු දුටු මේ තව ටික කාලයක් මුන් හිටියනම් අයිස්ලන්ත නෙවෙයි මේක මහා විනාශ අපායක් මිනිස්සු දැන් කතා කරවම් පින් දෙනවා ඇයි මිනිසුන්ට ඉන්න බැරුව හිටියේ කප්පන් ඉල්ලනවා මේ මීගොඩ පළාතේ රතින්නපත්තු කරා මේ අලුතක ඒව අධ්‍යයනය කරා ඒ හાર્ඩ්වෙයාර් වල මිනිස්සු මොනවද කියන්නේ දැන් අනේ දෙයි හාමුදුරට මෙහෙම අපි පාට බහලා දැන් ඉන්න පුළුවන් කියලා මිනිස්සු සතුටෙන් ඒ මිනිහුන්ගේ ව්‍යාපාර කරනවා පණ බය ව්‍යාපාර කරේ මුන් ඒ වගේ රටක්ද මේ ඉල්ලන්නේ ආයි පරහැත්ත යකෝ හැදියව අරුම් බලලා හැදියව මීටින් එකක් ලස්සනට තියපියව විපක්ෂයක් හැටියට හොඳට හැඩගැස්සුවා අර හරින් කියන එක මට අයියෝ හරින් මහත්තයෝ දැන් හරින් මහත්තයා මොකක්ද කවුරුත් තේරෙන්නේ නැහනේ තලතක්කට මේ පුටුවකුත් නැහැ පුටුවක් හොයන හෝ ගහලා කට්ටිය වාඩිලා නේද ඒ පිටිපස්සේ තියන පුටුවක් නැහැ හොඳම උදාහරණය තමයි හරින් ලොක්කා ඔතන ඉන්න උන්ට මොලේ තියෙනවා නම් හරින් ලොක්කා මොකද කිව්වේ නාමල් තමයි ඒ කාලේ නාමල් තමයි රාජපක්ෂලා තමයි
පාස්කු පෙරහරේ මහ මොලකරු කිව්ව මිනිහා ඊයේ නාමල් කුමාරයා නාමල් රාජපක්ෂ මහත්තයා මේ කියන්නේ මේ එයාගේ කියන්නේ රජ ඔටුන්න පැල. ඇයි ඒ? හරින් දන්නවා මේ යකා තව මාස දෙක තුනකින් හිරේ යන බව නඩු ටිකට. එතකොට හරින් හැම වෙලේම බලාපොරොත්තු උනේ ඔය සජිත්ලාගෙන යන බලාපොරොත්තු උනේ නායකත්වය ගන්න. එතන කෙලවුණාට පස්සේ ආපහු රනිල් ළඟට ගියා. ඔන්නෝක තමයි ඇත්ත කතාව දේශපාලනේ. එයා බලන්නේ එයා නායකයෙක් වෙන්න. විපක්ෂ නායකයෙක් හෝ පක්ෂයේ මොකක් හරි තනතුරක් ගන්න. එහෙනම් තමයි නාමල් උඩ තියලා දැන් එතනට රින් ගන්න හැදී. ඕක තේරෙන්නේ නැද්ද ඔය කතා කරනකොට? එදා පාස්කුවරේ මහමොලකාරයා අද මිනිහට පට්ට යාළුවෙක්. රජවරයෙක් කුමාරයෙක්. එවනම් අපි උඹලත් එක්ක වෛරය කරන්නේ නැහැ. තරහ නැහැ. ඇත්තෙම හැදියව මොන පක්ෂේ වුණා මාලිමා වුණත් වැරදි නම් ඒ පැත්තට පිටිපස්ස හරවපියව. ඒකයි අපි කියන්නේ. මේ සමාජ ගොඩනගා ගන්න ඕනේ. බලන්න ඔහෙන් පරම්පරා ගානක් දැන් විනාශ වෙලා ඉවරනේ. එහෙමනම් මෙවැනි වැඩසටහනකින් හම්බු නොවේවා කියලා වාර්තා කරමු නේද? එහෙනම් අතර නතර සාලයා. එහෙනම් ආයිබෝවන්.